සම්බන්ධතා රිලේෂන්ෂිප්. ඒ සම්බන්ධතා ඇති වෙන්නේ මොකෙන්ද? සම්බන්ධතාව පුත ඇති වෙන්නේ සංනිවේදනයේ. ඒ සංනිවේදනයක් නැත්නම් මොකද වෙන්නේ? සම්බන්ධතාවයක් ඇති වෙනවා. සම්බන්ධතාවයක් ඇති වෙන්න සංනිවේදනයේ තියෙනවා. ඒ තේරුම් ගැනීම තුළ තමයි සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ. ශක්තිමත් වෙන්නේ. සම්බන්ධතාවයක් ගොඩ නැගුණාට පස්සේ ඒ සම්බන්ධතාවය අම්මත් එක්ක වෙන්න පුළුවන්, තාත්තත් එක්ක වෙන්න පුළුවන්, ගුරුවරයාත් එක්ක වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ සහකාරිය හෝ සහකාරයා සමග වෙන්න පුළුවන්. පෙම්වතා සහ පෙම්වතිය සමග වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාව තුළින් තමයි මිනිස්සු ගොඩ නැගෙන්නේ. එතකොට මේ සංනිවේදනය තුළ ගොඩාක් ලං වෙනවා නම් යම් කිසි පුද්ගලයෙක්ට ආත්මීය වශයෙන් ලංවීමක් සිද්ධ වෙනවා නම් ඔබ එයාව විශ්වාස කරනවා. ඔයා මා විශ්වාස කරනවා නම් ආත්මීය වශයෙන් මා විශ්වාස කරනවා නම් හරිද? මට බලයක් ලැබෙනවා ඔබව මෙහෙයවන්න. වා නැගිට්ටවන්න. කියලා ගයිඩ් කරනවා නම් ඒ මනුස්සයාට පුළුවන් වෙනවා ඒ ජීවිතේ දිනන්න. හැදුනම කියන්නේ ඔයාව නැගිට්ටවන්න පුළුවන් එක්කිනාට පුළුවන් අනිත් පැත්තෙන් ඔයාව බිමටම පාත් කරලා දාන්න. එයා වෙන්න පුළුවන් එයාගේ කෂේරුකාව. එයා වෙන්න පුළුවන් එයාට මග පෙන්න පුතේ. එයා හින්දා එයා සතුටින් හිටිය වෙන්න පුළුවන්. එයා ජීවත් වුණේ මෙයා හින්දා වෙන්න පුළුවන්. ඒකෙන්ද කෙනෙක්ට ආදරය කරන්න කලින් අනිත් පැත්තෙන් කෙනෙක්ව ආදරෙන් පරද්දන්න කලින් ගොඩක් දේවල් හිතන්න. මොකද ඒ කියන්නේ ඔයාට ගොඩක්ම ආදරය කරන කෙනාට පුළුවන් ඔයාව බිමටම සමතල කරලා දාන්න.